ලෝකයේ අංකයේ සංචාර ගමනාන්තයක් බවත් ජාත්‍යන්තර මට්ටමේ ඇගීම් ලැබෙන තිබෙන මොහොතක ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයේ අනුව අප රටේ පියවර 15ක් ඉදිරියට ගිය මොහොතක මම දන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කියනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීකගේ 15ක් අපි ඉස්සරහට ඇවිල්ලා කොහෙද ඒකාධිපතියෙක් වෙන්නේ? නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකාධිපතිත්වයක්ද? පළාත් සභා ඡන්දේ තියෙන ප්‍රශ්නේ මොකද තියෙන්නේ? පළාත් සභා ඡන්දෙට ඡන්ද ක්‍රමයක් තියෙනවා. ඡන්ද ක්‍රමයේ තියෙන සීමා නිර්ණයක් නැහැ. තමුන්නාන්සලගේ ආණ්ඩුව සීමා නිර්ණය සම්මත කරන්න තිබුණා. මට මතකයි. දයසිරි ඇමතුමා දරන කාලේ සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරේ පළාත් පාලන ඇමති ෆයිසා මුස්තාෆා. ඉන්නවද? ලංකාවේ පළවෙනි වතාවට සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරපු ඇමතිවරයා ඒකට විරුද්ධව අත ඉස්සුවා. නෑ. හොඳට හැන්සාට් බලන්න මා විරුද්ධුනේ නෑ. නියට විටියා. මා නියට ඉඳලා තියලා බලන්න. මට මතකයි. මම බැලුවා ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට සීමා නිර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇමති. හරිද? ඇමති ඉදිරිපත් කරපු වාර්තාව ඇමති පරාද කරා. ෆයිසා මුස්තාෆා. මතකනේ? ඉතින් දැන් අපෙන් ඡන්ද ඉල්ලනවා. හරිද? ඊට පස්සේ තිබුණේ මොකද්ද? ඇමතුමා වාර්තාව ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වෙන්නේ නැත්නම් කතානායකතුමා ඒක සමාලෝචන කමිටුවක් දාන්න ඕන. කතානායකතුමා සමාලෝචන කමිටුවක් දාලා මාස 2ක් ඇතුළත සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට දෙන්න ඕන. නෑ ජනාධිපතිවරට දෙන්න ඕන. ඒ වෙලාවෙ ඉතින් අගමැති ජනාධිපති වගේ තමයි. ඒකනේ ප්‍රශ්නේ ආවේ. හරිද? ඒක තමයි ප්‍රශ්නේ ආවේ. හරිද? ඔව් අගමැතිතුමා දීලා ජනාධිපතිතුමාට දෙන්න ඕන. එහෙනම් කතානායකතුමා අගමැතිට දීලා දෙන්න ඕන. හැබැයි ඒ වෙලාවේ අගමැති ජනාධිපති එක්කෙනා වගේ හිටපු කාලෙනේ මේක උනේ. හරිද? ඊට පස්සේ සිද්ධ වුණේ ඒ තමයි දැන් නීතියේ ඉඩක් නැහැ. දැන් අපි ජනවාරි මාසේ දැන්ට මම නීතිපතිවරයාගේ යොමු කරනවා. මෙතනින් පස්සේ නීතිය යන්න තියෙන ඉඩ මොකද්ද? නීතිය යන්න තියෙන ඉඩ බලමු. පරණ ක්‍රම කියන්නේ මේ මනෝට මතක ඇති. මේ චන්ද්‍රකමේට දිනේෂ් ගුණවර්ධන 2017 ඉඳන් අවුරුදු 2007 ඉඳන් අවුරුදු 15කට වඩා කමිටු හදලා හිටපු මැතිවරණ කොමසාරිස්වරුන්ගෙන් අදහස් අරගෙන මහජන යෝධයෙන් අදහස් අරගෙන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වලින් අදහස් අරගෙන දේශපාලන පක්ෂ වලින් අදහස් අරගෙන හකීම් මැතිතුමාට මතක ඇති මනාප ඡන්ද ක්‍රම එපා කියලා